අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ නර්ස් කෙනෙක් විදිහට එහෙම නැත්නම් මිඩ්වයිෆ් කෙනෙක් විදිහට රැකියාව කරන ඔයාලා අයර්ලන්තයේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක් මේක අහන ප්‍රශ්නයක්. ඒ නිසා තමයි වෙනම වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ලංකාවේ ඉඳන් ජොබ්ස් වලට ඇප්ලයි කරනකොට අපිට තියෙන වෙනම process එකක්. මොකද යුරෝපීය පුරවැසියන් සඳහා තියෙන වෙනම process එකක්. ඊට අමතරව කියන්න ඕනේ මේ නර්සින් ඒ වගේ මිඩ්වයිෆ් මේ ජොබ් දෙකම critical skill occupation list එකේ තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ critical skill work permit එකක් යටතේ අයර්ලන්තයට එන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මේ critical skill work permit එකක් යටතේ ඔයාලා අයර්ලන්තයට ආවහම ඔයාලට වැඩි වාසි ප්‍රමාණයක් හම්බ වෙනවා. එකක් තමයි ඔයාලට මුළු පවුල පිටින් එකම පාර අයර්ලන්ඩ් වලට එන්න පුළුවන්. ඊට අමතරව ඔයාලගේ සැලරි එකත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ වාර්ෂික සැලරි එක යුරෝ 38000ට වඩා වැඩි. ඒ වගේම ඔයාලට වසර දෙකකට අඩුවෙන් ඒ කියන්නේ මාස 22කින් වගේ ස්ටැම්ප් 4 ඒ කියන්නේ ස්ථිර පදිංචිය සඳහා තියෙන බෙනිෆිට්ස් ඔක්කොම ඔයාලට ලැබෙනවා. ඒකට අයදුම් කරන්න පුළුවන් මාස 22කින්. ඉතින් මේ වගේ වාසි ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕනේ Nursing and Midwife Board of Ireland. ඒ කියන්නේ NMBI එකේ ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ රෙජිස්ටර් වෙන්න ඕනේ වෙබ්සයිට් එක තමයි www.nmbi.ie. මේ වෙබ්සයිට් එකේ ඔයාලගේ ක්වොලිෆිකේෂන් ඇතුළත් කරලා මේකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට එයාලා ඔයාලගේ ඩොකියුමන්ට්ස් පරීක්ෂා කරලා ඒක තහවුරු කර ගැනීමක් කරනවා. මෙතෙන්දී එයාලා এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් අහනවා. එතෙන්දී BSc ඩිග්‍රී එකක් වගේ ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව proof of English language proficiency. ඒ කියන්නේ IELTS කරන්න ඕනේ. IELTS කරනවා නම් overall 7ක් තියෙන්න ඕනේ. OET කරනවා නම් grade B තියෙන්න ඕනේ හැම එකකටම. ඒ වගේම professional reference ඉල්ලනවා. police clearance එක ඉල්ලනවා. ඊට අමතරව employment history එක ගැන විස්තර ඉල්ලනවා. ඉතින් ඔය විස්තර ටික ඔයාලට දුන්නාට පස්සේ qualification assessment එකක් කරනවා. එතෙන්දී ඔයාලගේ training එක එහෙම නැත්නම් qualifications එයාලා හිතන මට්ටමට වඩා වෙනස් නම් ඔයාලට ටෙස්ට් එකක් කරන්නත් වෙනවා. මේ ඔක්කොම හරියට කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් jobs වලට apply කරන්න. ඉතින් ඔයාලට ඇත්තට මේක direct ඔයාලට apply කරන්න පුළුවන්. ඒ සඳහා රැකියාව සඳහා අයදුම් කරන්න පුළුවන් වෙබ්සයිට්ස් කිහිපයක් තියෙනවා. එකක් තමයි hse.ie careers, අනික irishjobs.ie, indeed.ie, nursingjobs.ie මේ වගේ වෙබ්සයිට්ස් වලින් ඔයාලට පුළුවන් ජොබ්ස් වලට අයදුම් කරන්න. ඒ වගේම ඔයාලා ඉන්ටර්නෙට් එකේ වුණත් සර්ච් කරලා බැලුවොත් recruitment agencies කිහිපයකුත් පෙන්නනවා. නමුත් මම දන්නේ නැහැ ඒවා විශ්වාසනීයද කියලා. මේක ඇත්තටම ඒජන්සියක් අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanට තනියෙන් කරගන්න පුළුවන්. නමුත් recruitment agencies කිහිපයකුත් තියෙනවා. Global Medics, TTB Healthcare, CPL Healthcare ඒ වගේ agencies කිහිපයකුත් තියෙනවා. නමුත් මම කොයිම වෙලාවකවත් කිසිම ඒජන්සියක් අනුමත කරන්නේ recommend කරන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකේ ඔයාලට මේ විස්තර ගන්න පුළුවන්. ඉතින් සර්ච් කරලා බලුවාම මේ වගේ ආයතන කිහිපයක් පෙන්නනවා. ඒකයි මම මෙතන සඳහන් කරේ. ඊළඟට ඔයාලා ජොබ්ස් වලට ඇප්ලයි කරාට පස්සේ ඔයාලට ජොබ් ඔෆර් එකක් එනවා. මේ ජොබ් ඔෆර් එක අත්‍යවශ්‍යයි වර්ක් පර්මිට් එකට අයදුම් කිරීම සඳහා. ඉතින් ඇත්තටම ජොබ් ඔෆර් එක ආවා කියන්නේ එතනින් එහාට වැඩේ ගොඩක්ම ලේසි. ඊට පස්සේ තියෙන වර්ක් පර්මිට් එකට අයදුම් කරන්න. වර්ක් පර්මිට් එකට අයදුම් කරනකොට මම කලින්ම කිව්වනේ
critical skill occupation list එකේ තියෙන නිසා critical skill employment permit එන්න පුළුවන් කියලා. නමුත් ඔයාලගේ work contract එකේ ඔයාලගේ job එකට අදාළ සියලුම විස්තර සඳහන් වෙනවනේ. එතකොට එතෙන්දී ඔයාලගේ salary එක හොඳට බලන්න. annual salary එක යූරෝ 38000ට වඩා වැඩි නම් තමයි ඔයාලට පුළුවන් මේ critical skill employment permit එකේ යටතේ එන්න. එහෙම නැත්නම් ඔයාලට වෙන්නේ general employment permit එකකින් එන්න. මේකේ තියෙන වෙනස තමයි general employment permit එකකින් ආවහම පවුලේ ඔක්කොටම එකපාරට එන්න බෑ. ඇවිල්ලා අවුරුද්දකින් පස්සේ තමයි family එක ගන්න වෙන්නේ. අනික තමයි stamp 4 අපිට ගන්න වෙන්නේ අවුරුදු 5කට පස්සේ. ඉතින් ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් මොකක් හරි work permit එකකින් අයර්ලන්ඩ් වලට එන chance එකක් තියෙනවා නම් ඒක මිස් කරගන්න එපා. ඊට පස්සේ work permit එක ආවට පස්සේ ඔයාලට පුළුවන් work visa එකට apply කරන්න. සාමාන්‍යයෙන් visa එක ඔයාලට online තමයි apply කරන්න තියෙන්නේ. online apply කරාට පස්සේ ඔයාලට පුළුවන් මාසයක් ඇතුළත ඔයාලගේ documents submit කරන්න කොළඹ තියෙන අයර්ලන්ඩ් කන්සියුලර් කාර්යාලයට. සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ ඉතින් passport එක, job offer letter එක, NMBI registration එක, educational certificates, visa application fee වගේ දේවල් තමයි visa එකට අවශ්‍ය වෙන්නේ. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඊට පස්සේ visa එක දාගත්තට පස්සේ ඉතින් ඔයාලට ටිකට්ස් වෙන් කරගෙන අයර්ලන්ඩ් වලට රීලොකේට් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ජොබ් එක පටන් ගන්න ඩේට් එකක් තියෙනවනේ. ඊට සාමාන්‍යයෙන් දවස් 5කට අඩුම තරමේ සතියකටවත් කලින් එන්න පුළුවන් නම් හොඳයි. සාමාන්‍යයෙන් අයර්ලන්ඩ් වල ඒ වගේ work visa එන අයට ගොඩාක් benefits දෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් ගොඩක් ආයතන වල මාසයකට වගේ ඒගොල්ලෝ ගානේ අපිට accommodation දෙනවා. එතකොට ඒ ඉන්න කාලය ඇතුළත අපිට පුළුවන් අපිට ඉන්න තැනක් හොයාගන්න. ඒ වගේම සමහර තැන්වල දැන් අපිට මාස 3කට වගේ office මේ vehicle එකක් මේ දෙනවා. ඒ වගේ benefits දෙනවා. මොකද relocate වෙච්ච ගමන් අපිට manage කරගන්න අමාරුයි. ඉතින් ඒ හැම දෙයකටම ඇත්තටම මෙහෙන් ලොකු support එකක් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔයගේ process එකක් තමයි තියෙන්නේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment එකකින් ඒ ගැන අහන්න. මම message ඒ කියන්නේ inbox ප්‍රශ්න අහන අයටත් පුළුවන් හැමෝටම දන්න දේවල් හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. ඉතින් comment එකකින් අහන්න දන්න දෙයක් තියෙනවා නම් මම ඔයාලට අනිවාර්යෙන් reply කරනවා.